ද ෆූල් නාලිකාවත් සමග එකතු වන ඔබ සියලු දෙනාටම සුභම සුබ දවසක් කියලා මුලින්ම පිළිගන්නවා අපේ නාලිකාවට. ඉතින් අද ඔන්න ඉතාමත් සුවිශේෂී දවසක්. මොකද අද මම ඔයාලට විශේෂ කාරණාවක් කියන්නයි යන්නේ. මුදල් ප්‍රශ්න ඔයාටත් තිබුණාද? ආර්ථිකමය පැත්තෙන් මොනවා හරි ගැටලුත් තිබුණාද? අන්න ඔයාටයි මේ වීඩියෝ එක අරන් එන්නේ. හේතුව මොකක්ද? ඉතාමත් හොඳ කාලයක් ජීවිතේ එන්නයි යන්නේ. මේ සියලුම ආර්ථිකමය ප්‍රශ්න තියෙන අයට මේ වීඩියෝ එක කවදා හරි දවසක ලැබුණා නම් එදා තමයි අවසාන දවස මේ ආර්ථිකමය ප්‍රශ්න වාට දැනෙන. ඊට පස්සේ සියලු දේවල් කන පිට ගැහෙන තත්ත්වයක් වාට ළඟා වෙනවා. ඒකට හේතුව තමයි අද මේ විශ්වය වාට දැනුම් දෙනවා මේ එනර්ජි රීඩින් එක හරහා ශක්තිය වෙනස් වීමක් සිදු වෙනවා කියලා. ඒ කියන්නේ මෙච්චර කාලයක් විඳවපු ප්‍රශ්නයක් දැන් ඔයාගේ ජීවිතෙන් ඉවත් වෙලා යනවා. ඉතාමත් හොඳ එනර්ජටිකල් ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් පෙන්නනවා මේ රීඩින් එක ලැබෙන අයට. ඉතින් කවදාවත් නැති වෙනසක් හරහා ඔයා ගමන් කරනවා. මේක ෂිෆ්ට් එකක් විදියට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ එනර්ජි එක ඉතාමත් ඉහළ මට්ටමකින් මට නම් මේ වීඩියෝ එක හදන වෙලාවේ ෆීල් වෙනවා. අනිවාර්යෙන් ඔයාටත් එක ෆීල් වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ ෂිෆ්ට් එක දැන් සිදු වෙනවා. මේ වීඩියෝ එක ලැබෙන වෙලාවේ අනිවාර්යයි ඔයාට එක සිදු වෙනවා. සහ ඔයාට මුදල් කාන්දමක් වගේ ඇදෙන්න කාලයක් දැන් මේ සූදානමක් තමයි වෙලා තියෙන්නේ. ඉතින් අතීතයේ සිදුවන දේවල් සියල්ල දැන් අවසන් කියන එක මේ පණිවිඩයෙන් ඔයාලට දැනුම් දෙනවා. ඒ වගේම මෙතනදී කියනවා you are entering a phase of inspiration and new ideas but balancing responsibilities may feel challenging. Stay hopeful and trust the direction open in ahead because healing and positive momentum are developing. ඉතින් ඉතාමත් ධනාත්මක ලස්සන කාලයකට අය මේ පාතබන්නේ. ජීවිතේ සතුට කියන දේ සමහර කාලවලදී පහළවකවත් නැති බවක් වාට දැනලා ඇති. නමුත් දැන් ඔන්න සියල්ල ට්‍රාන්ස්ෆෝම් වෙනවා, සියල්ල වෙනස් වෙනවා, සියල්ලම ධනාත්මක පැත්තම ඔයාට පේන්න පටන් ගන්නවා. මොකද මේ පය තබන්නේ අලුත්ම චැප්ටර් එකකට. දැන් ඒක සිදු වෙනවා. මේ මොහොතේදීත් ඒක සිදු වෙනවා. ඔයාට පුදුම සතුටක් මේ කහනකොටත් දැනෙනවා කියලා මම දන්නවා. මේ එනර්ජි එක ෆීල් වෙන කෙනාට ඒක දැනෙන්න ඕනේ. ඒ නිසා අද තමයි ඒ වෙනස සිදු වෙන දවස. මේ එනර්ජි එක බලන්න ඔයාට අලුත් දේවල් මුණ ගස්වනවද නැද්ද කියලා ඔයාට නෝටිස් වෙන්න ගනි. සල්ලි දැන් මට එනවනේ. දැන් පුදුම විදියට මට අතට මුදල් ලැබෙනවනේ කියලා දේවල් එන්න ඔයාට නෝටිස් වෙනවා. මේක පුදුමාකාර මැසේජ් එකක්. මේ පණිවිඩය හැමෝටම ලැබෙන්නේ නැහැ. අතීතයේ එක අය ඔයාගේ ජීවිතේ ඉඳලා ඇති කකුලෙන් ඇදපු අය, ඔයාව පහතට දාපු අය. අපිට ඇත්තටම එයාලව ජීවිතේට අවශ්‍යද? එක විදිහ අයට අපි ඔප්පු කරන්න ඕනේද අපි කවුද කියලා. කිසිම දෙයක් අවශ්‍ය නැහැ. දැන් ඔයා ගැන බලන්න කාලය ඇවිල්ලා තිනවා. එයාලට ඕන දෙයක් කරගන්න කියන්නේ එයාලා මේ දැන් හිටියත් එයාලගෙන් ඔයාට නෙගටිව් ෆීලින් එකක් එන්නේ නැහැ. එයාලා හිටියත් නැහැ වගේ දැනීමක් එන්නේ. හැබැයි එයාලට වෛර කරන්නේ නැහැ. එයාලා පව් කියන හැඟීමක් තමයි ඔයාට දැනෙන්නේ. එයාලටත් මොකක් හරි උදව්වක් කරන්න ඕනේ වගේ එකක් තමයි දැන් හිතෙන්නේ. ඉතාමත් සුළු පිරිසකටයි මේ වීඩියෝ එක ලැබෙන්නේ. එතකොට ඔයාලා හරිම වාසනාවන්ත අය විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ නිසා පොඩි දෙයක් ඔයා කරන්න ඕනේ අද දවසේදී. පල්ලෙහාට ගිහිල්ලා මම මේ කියන විදිහටම මේක ලියන්න. මුදල් මා වෙත ආකර්ෂණය වෙනවා. එහෙම නැත්නම් money attracts me කියලා පල්ලෙහෙන් ලියලා දාන්න, කමෙන්ට් එකක් විදියට දාන්න, අද දවසත් එක්ක දාන්න. අවුගේ ටිකේ මම රිචුවල් එකක් දාලා තිබුණා මුදල් සම්බන්ධයෙන්. ඒක ගත්ත දවසේම, ඒක කරපු දවසේම ප්‍රතිඵල ලැබුණ අයත් ඉන්නවා. ඒ කියන්නේ අද අරගෙන ඊළඟ දවසේ Facebook එකේ මොනටයිසේෂන් වුන් වෙලා ආදායම් මාර්ගයක් ලැබුණ අය ඉන්නවා. මේක මට වැඩ කරපු ක්‍රමයක්. ඒ නිසායි මම ඒ රිචුවල් එක දැම්මෙත්. ඒ නිසා ඒක ගන්න බැරි වෙච්ච අය ඉන්නවා නම් ඔයාලට තාමත් ඒක ගන්න පුළුවන් කියන එක දැනුම් දෙනවා. මේ රිචුවල්ස් මම වැඩි දවසක් තියන්නේ නැහැ. සමහරක් ඒවා මාරු කරනවා. ඉතින් ඒ නිසා ගන්න බැරි වෙච්ච අයට ඒක ගන්නත් අවස්ථාව තවමත් තියෙනවා කියන එක ඔන්න දැනුම් දෙන්න. ඉතින් තව එක අවහිරතාවයන් තියෙනවා නම් ඒ සඳහා රිචුවල්ස් තියෙනවා. ජීවිතේ උඩු යටිකුරු කරගන්න අනිවාර්යෙන් කෙනෙකුට ඒවා හරහා පුළුවන් කමක් තියෙනවා කියලා බලන්න ඒ පේජ් එකටත්. ඉතින් එනර්ජි රීඩින්ග් නිසා මේ අවස්ථාවේ ශක්තිය මම කිව්වා ඉතාමත් ඉහළ මට්ටමක තියෙනවා. හීලින් එනර්ජි එක. එහෙම නැත්නම් සුවපත් කිරීමේ ශක්තියක් මේ වෙලාවේ ඔයාට මේ වීඩියෝ එක ලැබුණ කෙනෙක් නම් ඔයාට තියෙනවා කියන එක කියන්න ඕනේ. හීලින් එනර්ජි කියන්නේ ඔයා සුවපත් වීමට පත් වෙනවා. ඔයාගේ අතීත මොනවා හරි හිත වේදනාවට පත් කරපු දේවල් වෙන්න පුළුවන්. කේක දේවල් අපේ හිතට දැනෙන දේවල් දින. එතකොට මේ සියල්ලෙන්ම සුවපත් වීම මේ මොහොතේ සිදු වෙනවා කියන එක කියනවා. මේ ආධ්‍යාත්මය විතරක් නෙමෙයි. භෞතික දේවලුත් සුවපත් වෙනවා. කියන්නේ මොනවා හරි පීඩනයකින් ඉන්නවා නම්, වේදනාවකින් ඉන්නවා නම් මේ සුවපත් වීම මේ මොහොතේදී සිදු වෙනවා කියන එක විශේෂයෙන්ම ඔයාට කියනවා.
මේ විශ්වීය කනෙක්ෂන් එක වාට කලිනුත් තිබිලා තියෙනවා. කියන්නේ ඇත්තම අවස්ථාවන් වලදී වාට මුදල් අවශ්‍යම වෙලාවකදී කොහෙන් හරි මුදල් ලැබුණ අවස්ථාවන් තියෙනවා. අවශ්‍ය වෙනකොට ඒක ලැබෙනවා. දේවල් ඔයා නොහිතන අවස්ථාවලදී නොහිතන අයගෙන් නොහිතන විදිහට ලැබුණු අවස්ථාවන් ජීවිතේ තිබිලා තියෙනවා. ඉතින් ඒ ගැනත් ඔයාට සතුටු වෙන්න පුළුවන්. හරිම වාසනාවන්ත කෙනෙක් කියන්නේ අන්න ඒ නිසාමයි. ඒත් එක්කම මේ එනර්ජි එකෙන් පෙන්වන තවත් දෙයක් තමයි ඔයාට විශ්වෙන් සයින්ස් පෙන්වනවා. ඒ සයින්ස් ඔයාට අඳුන ගන්න දේවල් පෙන්වනවා. සමහර වෙලාවට ඔයාට ඒන්ජල් නම්බර්ස් නෝටිස් වෙනවා. සමහර වෙලාවට එක එක සතුන්ගෙන් පණිවිඩ ඔයාට දැනෙනවා. මේ දැනෙන සමහර දේවල් ඔයාගේ ළඟම ඉන්න අයට කියන්නත් බෑ. මොකද ඔයාට තේරෙන දේ එයාලට නොතේරෙනවා වෙන්නත් පුළුවන්. මොකද ඇතැම් මේ විශ්වයත් එක්ක සම්බන්ධ අය මේ ඇතුළාන්තයේ තියෙන දේවල් කතා කරද්දී අනිත් අයට ඒවා තේරෙන්නේ නැහැ. ඒ නිසා මම ඔයාට පොඩි යෝජනාවක් කරනවා. සද්ද නැතුව ඉන්න. තමන්ට දැනෙන දේවල් හැමදේම අපි කියන්න යන්න හොඳ නැහැ. මොකද අපේ මට්ටමේ ලෙවල් එකේ එනර්ජිස් තියෙන අය අඩුයි. මේ දේවල්, මේ සයින්ස්, මේ පණිවිඩයන් පවා මේ වීඩියෝස් හැමෝටම ලැබෙන්නේ නැහැ කියලා මම කියවනේ. ඒ නිසා ඔයා දන්න දේ හැමෝත් එක්කම ෂෙයා කරගන්න එපා කියන දේත් මේ වීඩියෝ එකේ මම කියන මොකද ඒක හරිම වැදගත්. සහ ඔයාගේ ඇතුළාන්තයේ ශක්තිය එනර්ජි එක ආරක්ෂා කරගන්නත් ඒ සද්ද නැතුව ඉඳීම වැදගත් වෙනවා. අපි දන්න දේ හැමෝටම කියන්න යන්නේ. අපේ ඇතුළාන්තයේ එනර්ජි එකක් තියෙනවනේ. අපි ඒක ආරක්ෂා කරගන්න ඕනේ. ඒත් එක්කම හිතට සතුටක් ගෙන දෙන ලස්සන කාලයක් ඔයාට උරුමයි. ඒ එනර්ජි මට්ටමට ඔයා මේ යමින් ගමන් ඉන්නවා කියන එකත් පෙන්වුම් කරන. ඒ කියන්නේ ඉහළම තලයක සුවපත් වීමක් ඔයාට තියෙනවා කියන එක මෙතනදී කියනවා. මේක සමහර විට ඔයා ලබන ජීවිතේ ජයග්‍රහණයක් වෙන්න පුළුවන්. මේක සමහර විට ඔයා ජීවිතේ ඇචීව්මන්ට් එකක්. ඔයා කාලයක් පුරාවට බලාගෙන හිටපු දෙයක් සාර්ථක වීමක් වෙන්න පුළුවන්. ඒ දේ තවදුරටත් ඔයාට බලාපොරොත්තුවක් නෙමෙයි. දැන් ඉෂ්ට වුණ දෙයක් බවට පත් වෙනවා කියන එක මෙතනදී කියනවා. ඉතින් දැනටමත් ඔයාට සියල්ල ලැබුණ විදිහටම ඉන්න කියන එකයි මේ පණිවිඩය කියන්නේ. මොකද අපිට ලැබෙන්න ඕන දේ අනිවාර්යෙන් ඒවා ඉදිරියේ එනවා. අපිට ඒක ගැන හිතන්නවත්, වොරි වෙන්නවත්, දුක් වෙන්නවත්, දැන් ලැබෙයිද නැද්ද කියලා හිතන්නවත් අවශ්‍ය නැහැ. හිතන්න ඕනේ නැහැ. ඒ දේවල්, ඒ ලස්සන දේවල් ඔයා වෙනුවෙන් වෙන් කරලායි තියෙන්නේ. දැනටම ඒ දේවල් එමින් ගමන් තියනවා කියන එක මේ පණිවිඩයේදී ඔයාට කියවෙනවා. හැබැයි ඔයාගේ ඇතුළාන්තයේ එනර්ජිස් ගැන නම් සැලකිලිමත් වෙන්න ඕනේ. නිතරම ඇතුළ ධනාත්මකව තියාගන්න වැඩේ ඔයා කරන්න ඕනේ. එක්කෙනාගේ කතා සමහර වෙලාවට අහන් ඉන්න අමාරු වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා එයාලත් එක්ක ආගියුමන්ට්ස් වලට අනේක වළක්වා ගන්න. ඒ කියන්නේ Taman ඇතුළාන්තයේ දන්න දේ එයාලත් එක්ක කියන්න යන්න ඕනේ නැහැ. එයාලගේ මට්ටම් අපි දන්නවා. අපිට මෙතන ප්‍රූව් කරන්න දෙයක් නැහැ. එයාලට ඔප්පු කරන්න දෙයක් මෙතන නැහැ. අපි කතා කරලා මේක හරි මේක වැරදි. ඔයා මෙහෙම හිතනවා මෙහෙම කරන්න. එහෙම කරොත් මෙහෙම වෙයි. මෙහෙම කරොත් අරම වෙයි කියලා එයාට උපදෙස් දෙන්න. එයත් එක්ක ආගියුමන්ට්ස් වලට යන්න අපිට අවශ්‍ය නැහැ. එයා අහන්න සූදානම් නම් විතරයි අපි එයාට දෙයක් කියන්නේ. ඒ ඇරෙන්න එයාට බලෙන් දෙයක් තේරුම් කරන්න අපිට කිසිම උමනාවක් නැහැ. ඒ නිසා එවැනි අය ඉන්නවනම් එයාලගෙන් අයින් වෙන්න අවශ්‍ය නැහැ. ආගියුමන්ට්ස් වලට එහෙම නැත්නම් බහින් බස්වීම් වලට යන එක ඔයා වළක්වා ගන්න ඕනේ. මේ පණිවිඩය ලැබෙන අය විශේෂයි. ඔයාලට වෙනත් දේවල් තේරෙනවා. මේ විශ්වයේ දේවල් දැනෙනවා. ඉතින් ඒ නිසා මම කියන්නේ අපිට තේරෙන දේවල් අපි ඔප්පු කරන්න ඕනේ නැහැ. නමුත් එයාලට හොඳක් කරන්න ඕනේ වගේ දේවල් ඇත්තටම ඇතුලෙන් දැනනවා. ඒ නිසාමනේ අපි මේ කියන්නේ දෙයක් පැහැදිලි කරන්න හදන්නේ. නමුත් ඒ වුණත් එයාලා අහන්න සූදානම් නැත්නම් අපි සයිලන්ට් වෙනවා. මෙතන shift එකක්, එනර්ජි shift එකක් වෙනවනේ. shift එක සම්පූර්ණ වෙනකන් අපේ ඇතුළාන්තයේ තියෙන දේවල් ආරක්ෂා කරගන්න උත්සාහයක් ගන්න ඕනේ. කවුරු හරි රික්වෙස්ට් කරොත් ඔයාට උදව්වක් කරන්න පුළුවන්. ඒ කියන්නේ කවුරු හරි අහන්න පුළුවන් මට පොඩ්ඩක් මේක ගැන කියලා දෙන්න වගේ. ඔයා එනර්ජි වයිස් ඉහළ මට්ටමේ ඉන්න කෙනෙක් නිසා එහෙම අහන්න පුළුවන් කෙනෙක් ඇවිල්ලා. එහෙම ඇහුවොත් විතරක් ඔයාට පොඩි උදව්වක් කරන්න පුළුවන්. එයා අහන්න දෙයට කාරුණික විදියට පහදලා දෙන්න උත්සාහයක් ගන්න පුළුවන්. නමුත් අර නෙගටිව් මට්ටමේ ඉන්න අයත් ඉන්නවනේ. එයාලත් එක්ක අපි ගැටෙන්නේ නැතුව ඉන්න තමයි මේ කාලෙදී උපරිම උත්සාහයක් ගන්න ඕනේ. ඉතින් මම ඔයාලා හැමෝටම කියන්නේ ඉතාමත් ආදරෙන් මේ දේවල් කියන්නේ. මොකද අපිත් එක්ක එකතු වෙලා ඉන්න අය ඉතාමත් හොඳ ගමනක්, ආධ්‍යාත්මික ලස්සන ගමනක්, ජීවිතේ සුව පහසුව විඳින්න අන ලස්සන ගමනක් යන කට්ටිය. ඉතින් ඒ නිසා ඔයාලා ආරක්ෂා විය යුතුමයි. ඔයාලා ජීවිතේ ඉහළම තැනට ගමන් කළ යුතුමයි. ඉතින් ඒ සඳහා තමයි මෙවැනි පණිවිඩයන් විශ්වයේ ඔයාට මගේ හරහා එවන්නේ. මේ ලැබෙන පණිවිඩයන් පුදුම එනර්ජි එකක් එක්කයි මම ඔයාලට ලබා දෙන්නේ. එතකොට මේ ශක්තිය ඔයාලට දැනෙන්න ඕනේ. මේක අහනකොට මම දන්නවා. කට්ටියට මේක ෆීල් වෙනවා. මේක සමහරක් අයට කඳුළු බේරන මේක අහනකොට. ඒ තරම් එනර්ජි එකක් ෆීල් වෙන අය මෙතන පිරිසක් ඉන්නවා. එතකොට ඒ ෆීල් වෙන එනර්ජි එකත් එක්ක ඔයා ඇතුලෙන් යමක්
ඔයාට ටච් වෙනවා. ඒක වචන වලින් විස්තර කරන්න බෑ. හැබැයි එනර්ජි ෆීල් එකක් වගේ එකක් වාට ෆීල් වෙනවා. දැන් කෙනෙක් කියන්න පුළුවන් ආධ්‍යාත්මික පැත්තටම යන්න බාහිර දේවල් ගැන හිතන්න ඕනේ කියන එක. නමුත් අපි ජීවත් වෙන්නත් එපා. අපේ එදිනදා කටයුතු කරගන්න ඕනේ, රස්සාවල් කරන්න ඕනේ, කන්න බොන්න ඕනේ, මුදල් හොයන්න ඕනේ, ළමයි බලා ගන්න ඕනේ, යාළගේ වැඩ කරන්න ඕනේ. මේ දේවලුත් කරන ගමන් තමයි අපි ඇත්තටම ඇතුළාන්තයේ වැඩ කරගෙන යන්නේ. ඒ නිසා ඔයාලා ආරක්ෂා විය යුතුයි. ඔයාලගේ ශක්තිය ආරක්ෂා කරගත යුතුයි. කොහොමත් time to time විශ්වෙන් මැසේජස් පණිවිඩයන් ඔයාලා හොයාගෙන එනවා. කොහොමටවත් මේ පණිවිඩය ලැබුණ අයට කරදරයක් වෙන්නේ නැහැ. විශ්වයේ ආරක්ෂාව ඔයාට තියෙනවා. සහ ඔයාලගේ ඒන්ජල්ස්ලා පාවටා ඉඳන් ඔයාව යන්න ඕන හරි මාර්ගයේ මේ අරන් යනවා කියන එක දැනුම් දෙනවා. හැමදේම හොඳින් සිදු වෙනවා කියන එකත් ඔයාට දැනුම් දෙන්න පුළුවන්. හිතේ වොරි එකක් තියාගන්න අවශ්‍ය නැහැ. ඔයාට අවශ්‍ය විදිහට සියල්ල සැකසෙමින් තියෙනවා. ඒකට තමයි මේ විශ්වය වැඩ කරගෙන යන්නේ. ඉතින් අතීතයේ සිදුවන දේවල් සියල්ල දැන් අවශ්‍ය නැහැ. ආයෙ හිතන්නවත් ඕනේ නැහැ. ඒ ගැන කතා කරන්න ඕනෙත් නැහැ. මොකද අපි තුවාලයක් වුණත් නැවත නැවත කසන්න ගියොත් ඒක හොඳ වෙන්නේ නැහැ. පෑරෙනවා. සැරෙන් සැරේට පෑරෙනවා. ඉතින් අපි ඒක අල්ලන්න නැතුව හිටියොත්, ඒක ගැන හිතන්න නැතුව, ඒක ගැන මොකක්වත් කරන්න නැතුව හිටියොත් ඒක ඉබේටම හොඳ වෙලා යන්න පුළුවන්. සමහර තුවාල තියෙනවා හැබැයි බෙහෙත් දාන්න ඕනේ. බෙහෙත් දැමීම සඳහා තමයි අපි වෛද්‍යවරයෙකු ගාවට යන්නේ. ඉතින් අපේ භාෂාවෙන් කියනවා නම්, ආධ්‍යාත්මික පැත්තෙන් කියනවා නම් අපිට අර රිචුවල්ස් වගේ දේවල් වලට යන්න වෙන්නේ. එහෙම නැත්නම් මේ ස්පෙල්ස් වගේ දේවල්. මේ ආධ්‍යාත්මිකව සුවපත් කිරීම ඉතාමත් වැදගත්. ඉතින් ඒ නිසා ඒ නැතත් අපි ඒ දේවල් අල්ලන්නේ නැතුව ඒ පැත්තට යොමු නොවි හිටියොත් කොහොමත් ඉබේටම කාලයත් එක්ක ඒ තුවාලයන් හොඳ වෙලා යනවා. හැබැයි අපි කසන්න ගියොත් සැරෙන් සැරේ ඒකට මතක් කර කර ඒ තුවාලත් එක්ක ඉන්න ගියොත් ඇතුළාන්තේ නෙගටිව් වෙන්න පටන් ගන්නවා. ඒවා මතක් කරනකොට අපිට සතුටක් දැනෙන්නේ නැහැනේ. හිතට දුකක් දැනෙනවා, වේදනාවක් දැනෙනවා. මේ නෙගටිව් එනර්ජිස් ඒවා අපිව ඉහළට අරන් යන්නේ නැහැ. ඒවා අපිව පල්ලෙහාට අරන් යන්නේ. ඒ නිසා බුද්ධිමත් විය යුතුයි. අපේ නාලිකාවේ ඉන්න අය මම විශ්වාස කරනවා හරීම බුද්ධිමත් පිරිසක් මෙතන ඉන්නවා කියන එක. ඒ නිසා මේවා අනිත් අයට ලැබෙන්නේ නැහැ කොහොමත්. බුද්ධිමත් පිරිසක් අතරටමනේ යන්නේ. ඒ නිසා ඔයාගේ මේ බුද්ධියත් එක්ක තීරණ ගැනීමත් වැදගත් වෙනවා. ඉන්ස්පයර්ඩ් ඇක්ෂන්ස් කියන දේවල් ඔයා ගන්න ඕනේ. ඔයාට ඇතුළාන්තයේ සමහර වෙලාවට කියන්න පුළුවන් මේක කරන්න එපා. ඒක ඇතුළෙන් කියනවා ඒක හොඳ නැහැ. ඒ පැත්තට යන්න එපා කියන එක කියනවා. නමුත් අපි ඒකම කරනවා. ඉතින් ඒ නිසා එහෙම වෙන්න එපා. ඔයාගේ ඇතුළාන්තයට සවන් දෙන්න කියන එකත් මේ පණිවිඩය කියන්න ඕන දෙයක්. ඇතුළාන්තයේ කියනවනම් මේක කරන්න එපා කියලා ඒකට සවන් දෙන්න. සහ මේ ඇතුළාන්තයට මේ පණිවිඩය එන්නේ විශ්වයෙන් වෙන්න පුළුවන්. ඒ වෙලාව ඒක කරන්න එපා කියන එක දැනෙනවා නම්, ඒක දැනීම මේක කරනවා නම් නැවතත් මම කියන්නේ ඇතුළාන්තයට සවන් දෙන්න. දැන් කරාට පස්සේ ආපහු වොරි එකක් ඇති කරගන්න නෙමෙයි මේ කියන්නේ. කරාට පස්සේ දැන් කමක් නැහැ, ඒක වෙලා ඉවරයි. නමුත් මෙතන ඉඳන් මේ මොහොතේ ඉඳන් ආපහු මේ ආර්ට් එකට සවන් දෙන එක කරන්න ඕනේ. ඒකත් වැදගත් මේ කියන එක අද මේ පණිවිඩයෙන් මම ඔයාට කියනවා. ඉතින් සමහර වෙලාවට අපි ඉන්න තැන් එක්ක බැලුවාම අපේ සෝෂල් මීඩියා වල එක අය දාන දේවල් බැලුවාම, නිවුස් වලින් ඇහෙන දේවල් ඇහුනහම අපිට ටිකක් හිතට ඒත් එක්කම යන ගතියක් තියෙනවා. අපි ඔය කතා කරගෙන යනවා බලද්දි නෙගටිව් දෙයක් තමයි කතා කරන් ගිහිල්ලා තියෙන්නේ. ඒ වගේ අහු වෙනවා සමහරක් දේවල් වලට. ඉතින් ඒ වගේනුත් පරිස්සම් වෙන්න කියන එක අද මේ පණිවිඩයෙන් වාට කියනවා. ඒවා සාමාන්‍ය දේවල්. අපි මේ ඉන්නේ කොහොමත් නෙගටිව් පිරිසක් එක්ක වෙන්න පුළුවන්. එතකොට එයාලගෙන් ඇහෙන දේවල් එක්ක අපිට ඇතුළාන්තයේ ඒකටම අහු වෙලා යන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒ නිසා පරිස්සම් වෙන්නත් ඔයා දැනගන්න ඕනේ. ඔයා එකයි මම කිව්වේ ඔයාව ආරක්ෂා කරගන්න ඕනේ කියන එක. ඉතින් හරීම වැදගත් කාරණාවන් ටිකක් මේ පණිවිඩය කියවුණා. පර්සනල් රීඩින් කරන එක පොඩ්ඩකට හෝල් කරන්න වුණා. මොකද මම මේ දවස්වල වෙබ්සයිට් එකක් හදනවා. ඒක මොකදද හදන්නේ? කෝසස් සඳහා. ඉතින් ඒක ඉදිරියේදී මේ කෝසස් ටික ඒ වෙබ් අඩවියට දාන්න මම හිතාගෙන ඉන්නවා. කොහොම වුණත් වැදගත් වෙන්නේ මේ දේවල් වලින් ඔයා ජීවිතේ දිනන එක, ඔයා ජීවිතේ සතුටෙන් ඉන්න එක. මොකද අපි හැමෝටම මොන දේ කරත් අවසානයේ හිතට වැදගත් වෙන්නේ සතුට. සතුට කියන දේ නැත්නම් අපි දුකටපත් වෙනවා නම් මේ කරන දේවල් වැඩක් නැහැ. මේ කරන දේවල් මොකටද කියලා හිතන වෙලාවල් තියෙනවා. ඒ නිසා අපේ ඇතුළාන්තය අපි හැම වෙලාවම මේ එනර්ජිස් මේන්ටේන් කරගන්න උත්සාහයක් ගන්න ඕනේ. එනර්ජිස් ඩ්‍රේන් වෙන අවස්ථාවන් තියෙනවා. ඒ නිසා එහෙම නොවෙන්න අපි කටයුතු කරන එක වැදගත්. කොහොමත් විශ්වයෙන් එනර්ජි කුවාට දිග්ගටම ලැබෙනවා. ඔයා වැටෙන්න දෙන්නේ නැහැ. වැටෙන තැන්වල උස්සලා ඉහළින්ම තියෙනවා. අපි හැමෝම කාලා බීලා මේ ලැබුණ ජීවිතේ උපරිම විදිහට සතුටු වෙන්න, විඳින්න පුළුවන් කමක් ඇති කරගන්න ඕනේ. විඳවන්න නෙමෙයිනේ අපි ඉපදුනේ. අපි ජීවිතේ විඳින්න ඕනේ. උපරිම සුවයක් ලබන්න ඕනේ. සුවය ලබා ගන්න විදිහයි අපි මේ හොයාගෙන යන්නේ. ඉතින් ඒක අනිවාර්යයෙන් මේ ආධ්‍යාත්මික ගමන යන අයට භෞතිකවත් ඇතුළාන්තයනොත් දෙපැත්තෙන්ම ලැබෙනවා.
සුවය උපරිම ලෙවල් එකෙන් ලැබෙනවා. ඒ නිසා ලස්සන ගමනක් ඔයා යනවා කියන එක දැනුම් දෙන්න පුළුවන් අද මේ රීඩින් එක හරහා. ඉතාමත් වාසනාවන්ත පිරිසක් අතරට යන වීඩියෝ එකක්. නැවතත් කියන ඔයා හරිම වාසනාවන්තයි. එහෙනම් අද වීඩියෝ එක මම මෙතනින් අවසන් කරනවා. පාට බොහොමත්ම ස්තුතියි.